අයිබෝන් ඉස්සල්ලාම සුබ අලුත් අවුරුද්දක් වේවා කියලා කියනවා ශ්‍රී ලංකා වාසී සහ ලෝක වාසී සියලුම දෙනාට. අත්‍යම් බලන්න නැති ඇයි මේ අලුත් අවුරුද්ද දවසේ මොකද්ද මේ කරන්න හදන්නේ කියලා. ඇත්තටම කියනවා නම් අපි දැන් රැඳී සිටින්නේ කුඩු කුඹුර ඔත්නා පිටිය පුරවරේ තමයි රැඳී සිටින්නේ. මෙන්න මේ ප්‍රදේශයට ආවේ සිංහල අලුත් අවුරුද්දේ හරියටම ලිපගිනි මොලවන වෙලාවට ඒත් එක්කම අලුත් අවුරුදු ආහාරම්භ උදා වෙන වෙලාවට මෙන්න මේ ප්‍රදේශයේ එක්තරා නිවසක හරි අලංකාරවත් වැඩක් සිද්ධ වෙනවා. හරි අපූර්ව බෙහෙතක් හදනවා. මේක හදන්න පුළුවන් හැබැයි වෙන දවසකදී නෙමෙයි. මෙන්න මේ හරියටම සිංහල හින්දු අලුත් අවුරුද්ද වෙලා තමයි මේ බෙහෙත හදන්නේ. මොකක්ද මේ හදන බෙහෙත? අන්න ඒ ගැන තොරතුරු සොයාගෙන යන්න තමයි එහි ආරම්භය තමයි අද මෙතනින් සනිටුවන් කරන්නට සූදානම් වන්නේ. ප්‍රථමයෙන්ම මතක් කරනවා සියලුම දෙනාට අපේ YouTube channel එක subscribe කරලා notification bell icon එක click කරලා පුංචි උදව්වක් කරන්න කියන දේත් ආදරෙන් මතක් කරන ගමන්ම අපි එහෙනම් අපි මේ කියපු පොඩි රාණහන් වෙද මහත්තයලා ගෙදරට ගිහිල්ලා බලමු මොකද්ද මේ හදන බෙහෙත් අවසරය කියලා. හරි. අයිබෝන් සුබ දවසක් වේවා කියලා පිළිගන්නවා. ඒත් එක්කම අද දවස ගැන කතා කරනවා නම් ඉස්සලාම සුබ අලුත් අවුරුද්දක් වේවා කියලා ලෝකවාසී ශ්‍රී ලංකා වාසී සියලුම දෙනා ප්‍රාර්ථනා කරන ගමන්ම හින්දු සිංහල අලුත් අවුරුද්ද කියන්නේ අතීතයේ ඉඳලම සිංහල සහ දමිළ ජනතාව එකට එක්කාසු වෙලා සමරන අති උත්කර්ෂවත් අවුරුද්දක් තමයි මේ හින්දු සිංහල අලුත් අවුරුද්ද කියලා කියන්නේ. මේ හින්දු සිංහල අලුත් අවුරුද්දේදී අපි හරියටම කියනවා නම් මේ අවුරුදු කෑම මේසෙට ගන්න කෑම වලට විශේෂිත කෑම ಜಾති හදන්න අතීතයේ ඉඳන් තරන්න සූදානම් වෙලා හිටියා. පුරුදු පුහුණු වෙලා හිටියා. ඒකට මන්දයක්ද කියනවා නම් බතකුලකින් කුඹුරු වලින් ලැබෙන අස්වැන්න අලුත් සාල් විදිහට අලුත් අවුරුද්දේ එකම වෙලාවකදී මුළු ශ්‍රී ලංකාව පුරාවටම එකම මොහොතක තමයි ඉපදින නෙලවීම සිද්ධ වෙන්නේ. ඒත් එකම ආහාරන් බවේ සිද්ධ වෙන්නේ. ඒ වගේ අලුත් අවුරුදු උදාව සිදුවන්නේ. මෙවැනි නැකත් චාරිත්‍ර වලට මුල් තැන ලබා දෙමින් තමයි මේ හින්දු සිංහල අලුත් අවුරුද්ද ශ්‍රී ලංකා වාසී ඒත් එක්කම ලෝක වාසී සිංහල හින්දු සියලුම ජනතාව සමරන්නට සූදානම් වෙලා හිටියේ. ඒ සමරුමේදී නොඑක් ප්‍රදේශ වලින් ශ්‍රී ලංකාවේ විශේෂිත ආහාර වර්ග මේ අවුරුදු කෑම මේසට එක්කව කරගන්න තරන්නන් හැටියට සූදානම් වෙලා හිටියා. අපි අද හොයාගෙන ආවේ අන්න ඒ විදිහට සුවිශේෂී වූ ආහාර මේසට එක්කව කරගන්න එක්තරා සුවිශේෂී වූ බෙහෙත් ඖෂධයක් ගැන කතා කරන්නට තමයි. ප්‍රථමයෙන්ම අපේ වැඩසටහන වෙනුවෙන් මේ ස්ථානයේ අපි ගෞරවයෙන් ආරාධනා කරපු අපේ පොඩි දාලා මෙද මහත්තයා ඉතාමත් ගෞරවයෙන් පිළිගන්නවා. අයිබෝන් කියලා වෙනවා. අපිට කියන්න බෑ මහත්තයා මේ ඉස්සල්ලාම මේ සිංහල හින්දු අලුත් අවුරුද්ද කියන්නේ මොන වගේ දෙයක්ද මේක ශ්‍රී ලංකා වාසීන්ට කොහොමද මේක අතීතයේ ඉඳලම කොහොමද සමග කියන එක පොඩ්ඩක් අපිට විස්තරයක් කියන්න ඕනේ. මේක හිරු මුල් කරගෙන පවතින උත්සවයක් හැටියට පුරාණයේ ඉඳලා පැවැතගෙන එන්නේ. හිරු මීන රාශියෙන් මේෂ රාශියට සම්ප්‍රාප්ත වීම මුල් කරගෙන තමයි මේ සියලුම උත්සව පැවැත්වෙන්නේ. ඒ වගේම මේ විශ්වයේ පවතින ශක්තියින් නිසා තමයි සියලු ගහකොළ සත්වයින් ආරක්ෂා වෙන්නේ වැඩෙන්නේ. නැති වෙන්නත් ඒ තුලින්ම පුළුවන්. එහෙම නිසා හිරුට කරන ගෞරවයක් හැටියට තමයි මේ සියලුම දේවල් කරන්න කියලා මම හිතන්නේ. හරි. මෙද මහත්තයා අපිට ඇත්තටම අතීතයේ ඉඳලා තරන්නන් කොහොමද මේ හින්දු සිංහල අලුත් අවුරුද්දේ තියෙන වටිනාකම වර්තමානයේ වෙනකොට සමහරක් විට නොඑක් බාහිර බලපෑම් නිසා මේ වටිනාකම් වලින් ලංකාවෙන් ගිලිහි යන යුගයකවත් අතීතයේ ඉඳලා කොහොමද මේවට හරි ආකාරයට මේ සූර්ය දිව්‍ය රාජ උත්තරයන්ට එහෙම නැත්නම් හිරු දෙවියන්ට කරන ගෞරව පූර්වකයක් හැටියට තමයි මේ හින්දු සිංහල අලුත් අවුරුද්ද සමරන්න සූදානම් වෙලා ඉන්නේ කියන එක තමයි වෙද මහත්තයා පැහැදිලි කරලා කියලා දුන්නේ. හොඳයි. ඒත් එකම අපි ඇත්තටම
මෙහෙට ආවේ මේ වෙද මහත්තයා නිවස හොයාගෙන ආවේ මේ හින්දු සිංහල අලුත් අවුරුද්ද වෙලාවේදී මේ වෙද මහත්තයාගේ නිවසේ හරි අපූර්ව වැඩක් සිද්ධ වෙනවා. මේක ඇත්තටම ශ්‍රී ලංකාවේ මං හිතන්නේ වෙන තැනක මේ දේ සිද්ධ වෙනවද නැද්ද කියන එක. වෙද මහත්තයා අපිට කියන්නකෝ මොකද්ද මේ අපූර්ව වැඩේ පොඩ්ඩක් කියන එක. මේ පැහි සූදානම් කරනවා. බේත් පැහි කියලා කියන්නේ කෙනෙක් නොදන්නා දෙයක්. බේත් පැහි කියලා කියන්නේ ගස් වලින් වැල් වලින් කඩා ගන්න පොළ 108ක් කඩා. මුලින්ම ගිනි මොළවන නැකත තියෙන දවසට පෙර දවසේ සන්ධ්‍යාවේ නියගලා වෙලක් හොයා ගන්නවා. හොයාගෙන එතන පහනක් පත්තු කරලා පිරිත් නූලක් මේ වැලේ ගැට ගහලා පිරිත් කරන. පිරිත් කරලා අවසානයේදී මේක බාර කිරීමක් කරනවා. විශ්වකර්මා ජගත්නාථා විශ්වකර්මා ජගත්ගුරු විශ්වකර්මා මහාදේවෝ විශ්වකර්මා නමෝ නමः කියලා කියනවා. මේ විශ්වකර්ම දිව්‍ය පුත්‍රයා තමයි සියලු දේ මවන්නේ කියන විදිහට හැම කෙනෙක්ම පිළිගන්නවා. ඉතින් යේන රාජ බලවිපත්‍රව බ්‍රහ්ම විෂ්ණු මහේශ්වරක් තේන පාසාන බන්දාමි කිෂ්ඨ කිෂ්ඨාහරෞසදං කියලා මේ වැල මුල් කරගෙන ඒ ප්‍රදේශය තුලම තියෙන ගස්වැල් බන්ධනයක් එතනින් කරනවා. ඊට පස්සේ ගිනි මොරණ නැකත වෙලාවට පැයකට විතර පළමුවෙන් ඒ ස්ථානයට ගිහිල්ලා නැවතත් පිරිත් කරලා ඊළඟට අර බන්ධනේ කපනවා. ආපහු කියලා විශ්වකර්මා ජගත්නාථා විශ්වකර්මා ජගත්ගරු විශ්වකර්මා මහාදේවෝ විශ්වකර්මා නමෝ නමः කියලා නමස්කාර කරලා යේන රාජ බලී භද්‍රව බ්‍රහ්ම විෂ්ණු මහේශ්වර තේන පාසාන බන්දාමි උෂ්ඨාහරෞසදං මේ කඩන්ඩ වරන් දෙන්න කියලා ඉල්ලීමක් කරනවා. ඊට පස්සේ ප්‍රදේශයේම අය ඒ වෙලාවට එකතු වෙනවා. එකතු වෙලා 108ක් සම්පූර්ණ වෙනකන් පළමුවෙන්ම කඩන්නේ නැකතට නියගලා වැලේ දැල්ල. ඒ කඩාන නියගලා කියන්නේ විසයි. විස අධික වැලක්. ඉතින් මේක තමයි පළමුවෙන්ම කඩන්නේ. මේකෙන් පෙන්눔 කරනවා ඕනෑම විසක් තවත් ඖෂධ ගණනාවක් එකතු වුණාට පස්සේ විස නැති කරන්න පුළුවන්, විස මර්ධනය කරන්න පුළුවන් කියන එක මෙතනදී පෙන්නනවා. කිසි බියක් නැතුව මේ සකස් කරන දේ නොදරුවන්ට පවා ආහාරයට ගන්න දෙනවා. ඊට පස්සේ මේ 108 සම්පූර්ණ වුණාම මේකේ තව පැත්තක් තියෙනවා. බෙහෙත් වර්ග හඳුනා ගැනීම තරුණ පරපුරට, බාල පරපුරට අවස්ථාව සලසා දීම. එතකොට කෙනෙක් බෙහෙතක් හොයනකොට අර දරුවෙක්ගෙන් ඇහැව්වත් මට මතකයි යහවල් තැන තියෙනවා කියලා කොටස් කාලා හොයලා දෙනවා. ඉතින් ඒ විදිහට බෙහෙත් හඳුනා ගැනීමත් ඇති වෙනවා. මේ 108 සම්පූර්ණ වුණාට පස්සේ අරගෙන ඇවිල්ලා ඒ වෙලාව වෙනකොට කීප දෙනෙක් එකතු වෙලා විශාල හැලියක් ලිපේ තියලා වතුර දාලා සූදානම් කරගෙන ඉන්නවා. මේ කොළ ගෙනාවට පස්සේ මේක හොද්දට හොදලා මකුළු දැල් තියනවද පණුව ඉන්නවද කියලා බලලා හොදලා හැලියට දාලා තම්බනවා. ඒ අතරතුරත් පිරිත් කරනවා. ඊට පස්සේ තැම්බුනහම වනේ දාලා කොටනවා. කොටලා ඉවර වෙලා තේටම බෙදලා දෙනවා. මේ කොටපුවෙන් මේක ගෙනහිල්ලා මේකට 3-5 වර්ග දාලා ඉඟුරු, ගම්මිරිස්, සුදු ලූණු, සතු ලූණු
ගොරක ආදී ඒ සියල්ල දාලා අඹරන. අඹරලා පළමුවෙන්ම ගෘහ මූලිකයා ඒ ගෙදර සියලු දෙනාට කවන්නේ මේ ගුලිය අනලා කිරිබතුත් එක්කලා කැවුම් කිරිබත් ආදී සියල්ලත් අනලා එකට මේක තමයි කවන්නේ ඉස්සෙල්ලාම නැගත. එහෙමයි කරන්නේ. යනට මහත්තයා මේ දැන් අපි ඔය එක ඇත්තටම දැන් නියගලා දැල්ල කඩන්න ගන්නේ ලිපගිනි මොළවන නැකතට තමයි පටන් ඒ ගන්න. නැකතට. ඊට පස්සේ ලිපගිනි මොළවන නැකතට පටන් අරන් එතනින් පස්සේ ඖෂධ වර්ග 108ක් කඩනවා. 108ක්. කඩලා ඉවරලා ඒක තම්බලා අරගෙන ඉවරලා ඊට පස්සේ මේ ආහාර අනුභව කරන නැකතදී ඉස්සලාම ආහාර අනුභවයට ගන්න අර බෙහෙත් එක්ක. එහෙම නැත්නම් අපි අර හඳුන්වන බෙහෙත් එක්ක තමයි ආහාර අනුභවයට ගන්න. හතරක් දාලා දෙනවා ඈ හතරක් බුලත් වලට මේ වාහනිය කළා. වාණී ගලවල් ආයික කීයක් දැම්මද උතන 4යි දැම්මේ. හතරයි ඔව් වාහනිය හතර ලකුණු කළා ඒක දාන්න නෑ දැම්මේ අපි මතක තියාගෙන ඉන්නේ දාන්න ඉවුවා. නැතු බෑනේ නැත්තම් ආයේ ඒක දෙක වෙනවනේ. හරි. සවාසුවනේ. මෙන්න නූවිල වලට දාන්න. නූවිල දාන්න ඕනේ ඒක හොඳයි. නුනම් අල්ලන්න කවුරුද කියන්නේ? ගැට පිච්චේ ඉවරයි. ඔව්. ඒක ලීවේ නෑනේ ලිව්වා. වතුරුද්ද? දාන්න පඩම්. මේ රෝටන් කඩුවේ නෑ නේද? කැන්ඩ වලට දාන්න. හොඳ දැන් දැම්මද නෑ. ඔව් දැම්මා මල් අල්ලන්නකෝ ඔය මුරුංගා වලට දාලා තියෙන්නේ නැහැ තව ටිකක් කරගන්න පොසිට් කහට කරන්නේ කහට. පහට වලට දාන්න. ඇහුණාද? පුදුවා මේ මල් අල්ලන්න පුළුවන් නේද අල්ලගන්න. පුළුවන් ඉන්නේ ඈ කමන්න තෝට ඔය හැදුවේ ඈ මම කමන්න කල්ලාම මේ නිකන් කොළබඩිය දාගෙන ඉන්නවා. ගිනිතිල්ල කොළ මේක. ගිනිතිල්ල කැඩුවේ නැහැ ඈ කැඩුවේ නැහැ නේද? ගිනිතිල් වලට දාන්න. හරිද? කටකල් දැම්මා. දැම්මද? ඔව් ඔව් මෙතනින් කැඩුවා. අයියා කැඩුවනේ නේද අයියා? ඈ කටකල් කැඩුවා. පැටකාල නෙවෙයි ගැඩි උතනින්. මෙතන කටකල් කියලා කිව්වේ. කරගන්නේ කහට කැඩුවා. කහට ගැඩි. හරි හරි කටකල් කැඩුවේ. ලාල්. ලාල්. හරිද මේකේ කටකාල නේද? ඔව් කටකල්. කැටකාලා වලට දාන්න. බලයි බලන්න දෙකයි පොඩට හරි වෙලා දැන් ඔක්කොම මඤ්ඤ කරලා තියෙන මඤ්ඤ කළාම යන්නන්න දෙපාරක් හොයන්න ඕනද උඩින්ද කැඩුවේ? පොඩි කැපි බිම කැපි නංග හැබැයි මේ ඔබ මොනවද ආනන්ද මාත්‍ය ගත්තයක් ගැලුවා මේ මණ්ඩලේ විලාව තියෙන්නේ. මණ්ඩලේ විලාව තියෙන්නේ. වැඩාලන්න ගනුදෙනු කරන්නයි තියෙන්නේ. අන්න බලන්න. අන්න තියෙන ඊට පස්සේ. ඉතින් ඊට පස්සේ කෑම තියෙන්නේ. බලන්න කරා. දාන්න බැරි රාට් පිටේ ඉතිවිසෝ භගවාරහං සම්මා සම්බුද්ධෝ ජාචරණ සම්පන්නෝ සුගතෝ ලෝකවිදු
අනුත්තරෝ පුරිස ධම්මසාරති ස්වාක්ඛාතෝ භගවතා ධම්මෝ සම්දිත්තිකෝ අකාලිකෝ ඒවාර්ලිකෝ ඕපනායිකෝ පච්චත්තං වේදි සම්පෝ විඤ්ඤුයිති සුපටිපන්නෝ භගවතෝ සාවක සංඝෝ උජුපටිපන්නෝ භගවතෝ සාවක සංඝෝ ඥාය පටිපන්නෝ භගවතෝ සාවක සංඝෝ සාමීති පටිපන්නෝ භගවතෝ සාවක සංඝෝ යති ජන්තත්තානි පුරිස යුගානි අට්ඨපුරිස පුක්ඛලායේස භගවතෝ සාවක සංඝෝ ආනේයෝ පාවුනේයෝ දක්ඛිනේයෝ හරි එතකොට වෙද මහත්තයා මේ මට කියන්න ඒ දැන් අපි මෙහෙම මෙච්චර දැන් වෙහෙසක් මහන්සි වෙලා මේ ඖෂධ වර්ග 108ක් දාලි වෙලා මේ වගේ අතීතේ ඉඳන් පැවතගෙන එන මේ බෙහෙත් ඖෂධ යන්නේ හදන්නේ මේක හදන එකෙන් මොකද්ද බලාපොරොත්තු වෙන්නේද මහත්තයා? කියන්නේ මේ මොන වගේ දෙයක්ද මේකෙන් අරමුණු කරගන්නේ අපි? මේකෙන් බලාපොරොත්තු වෙන්නේ මේක ඉසිවරේ බඳු වෛද්‍යවරේ යම් කාලයක අතීතේ නියම කරපු බෙහෙතක්. මෙන්න මේ නැකතට මේ ආකාරයට මෙන්න මේ ඖෂධය සකස් කරගෙන අනුභව කළොත් ඒ වර්ෂයේ පුරාවටම ජරාදීන රෝගයක් හැදෙන්නේ නැතුව ඉන්න හොඳටම සෑහෙනවා කියලා නියම කරපු බෙහෙතක්. ඒ කියන්නේ අවුරුද්දක් පුරාවටම අර මේ සිංහල අලුත් අවුරුද්දේ බලාපොරොත්තු වෙන ආකාරයෙන්ම අවුරුද්ද දවසේදී බලාපොරොත්තු වෙන්නේ නිදුක් නිරෝගීව වසරක් පුරාවට කිසිදු කරදරයකින් තොරව. ඒ කියන්නේ අර උදරාබාධ වයින් දේවල් වැළඳෙන්නේ නැතුව ඉන්න තමයි මෙන්න මේ වටිනා කියන දුර්ලභ බෙහෙත් ඖෂධය මේ හදන්නේ. ඇත්තටම මේ එහෙම නේද මහත්තයා? එහෙම තමයි. එතකොට වෙද මහත්තයා මේකෙන් ඇත්තටම දැන් අපි මේ බෙහෙත් ඖෂධය දැන් වෙද මහත්තයලා මේ පරම්පරාවේ දැන් කොච්චර කල්ලින්ද මේ කරගෙන ඉන්නේ. එහෙම ඊට අමතරව තව ලංකාවේ කොහේ හරි මෙහෙම කරන තැනක් මම දැනුවත් නැහැ. නමුත් අපේ වෙද මහත්තයා ඇත්තටම ඔය කලාතුරකින් තැනක තියෙනවා කියලා මට ආරංචිය තියෙනවා. මේක ඔස්නාපිටි ගමේ මුල ඉඳන්ම පැවතුම් වසර දාන අච්චරයි මෙච්චරයි කියලා කියන්න බැරි තරම් කාලයක ඉඳලා පැවතෙන ඖෂධයක් තමයි මේ සකස් කරන්නේ. ඇත්තටම අපි අද දවසේදී එම නිවසට පැමිණියේ මෙන්න මේ බෙහෙත් ඖෂධේ මම හිතන්නේ අද වෙන විට ලංකාවේ කිසිම තැනක මේක කරන්නේ නැහැ. නමුත් මේක නව පරපුරට මේ දේ ඇත්තටම ගිහිගෙන යන සංස්කෘතියක් මේ වෙන විට ඉදිරියට රැකගෙන යන්නට මේ අපේ වර්ණාපිලි ගම්මානයේ ඉන්න මේ පොඩ්ඩාලන් වෙද මහත්තයා ඇතුළු පිරිස මහඟුසෙයින් වෙහසක් මහන්සියක් වෙනවා කියන එක මේ වීඩියෝ එක නරඹන ඕන කෙනෙකුට බලා ගන්න පුළුවන් වෙනවා. මන් දෙයක්ද කියනවා නම් මේක ඇත්තටම මේ යම් තනි කෙනෙකුට කරන්න පුළුවන් වැඩක් නෙමෙයි. යම් පිරිසක් එක්කව කරගෙන තමයි මේ වැඩේ හරි අලංකාරවත් ලෙස කරගන්නේ. අපිට ඇත්තට මේ දේ අද සියසින් දැක් ගන්න පුළුවන් වුණා. ඒ වගේම මේ දේ දැක් ගන්නවා සමගම අපි ඇත්තට මේ අද දවසේදී මේ තොරතුරු රැගෙන ආවේ මේ ඇත්තට මේ ඔට්නාපිටිය මේ පොඩ්ඩාලාහිමි අපේ ආයුර්වේදතුමාගේ හැම නැත්තම් මෙතුමාගේ ඇත්තට ගත්තොත් ආයුර්වේද දක්ෂ වෙද මහත්තයෙක්. ඒත් එක්කම ඊට අමතරව මෙතුමා යන්ත්‍ර මන්ත්‍ර සම්බන්ධව සහ නිවෙස් ආරක්ෂා කිරීම එවැනි කටයුතු වලටත් ලංකාවේ දැන්ට සිටින වෙද මහත්තුරු අතර ගැලින්ම නම තියපු අති දක්ෂ වෙද මහත්තයෙක් කිව්වොත් නිවැරදි. මෙතුමාගේ නම්බරෙත් මෙන්න මේ වෙලාවේ මේ තිරේ දිස්වෙන නම්බරය සහ මම පහළ ඩිස්ක්‍රිප්ෂන් එකේ නම්බරය දාලා තියන්නම්. ඕනෑම කෙනෙකුට මෙතුමාව සම්බන්ධ කරගෙන රිදියෝම සම්බන්ධ කරගන්න පුළුවන්. ඕනෑම කරදරයක් වුණ වෙලාවක එවැනි අවස්ථාවකදී මෙතුමාව සම්බන්ධ කරගන්න පුළුවන් කියන එකත් ප්‍රථමයෙන් මතක් කරන ගමන්ම එහෙනම් අපිත් එක්ක ඇත්තට මෙච්චර වෙලාවක් මෙතුමාගේ වහන්නා කාලය අපි වෙනුවෙන් කැපකිරීම සම්බන්ධව ඔබතුමාට බොහොමත්ම ස්තුතිවන්ත වෙනවා. ඒත් එක්කම අද දවසේදී පැවැත්වුණු මේ ඇත්තටම මේ අපි බෙහෙත්යි හදන විදිය තමයි හොයාගෙන ආවේ. මම හිතන්නේ ඒක ඇත්තටම හරි අලංකාරවත් දෙයක්. බලන්න ලබන අවුරුද්දේදී
යම් කෙනෙකුට කරන්න පුළුවන් දෙයක් මේ දේ. මොකද මම හිතන්නේ ඇත්තටම මේක තනියෙන් කරන්න පුළුවන් වැඩක් කියලා. මෙතන ඇත්තටම මේ වගේ දක්ෂ වෙද මහත්වෙක් හිටියොත් එතුමා සම්බන්ධ කරගෙන කරන්න පුළුවන් වැඩක් කියන එක මම කියනවා. නමුත් ඕනම කෙනෙකුට මේ දේ කරන්න පුළුවන් නම් අනාගතයේට ඇත්තටම මේ දේ දැක බලා ගන්නට පුළුවන්කම තියෙනවා කියන එකත් ඒත් එක්කම කියන ගමන්ම අද දවසේදී වැඩසටහන එහෙනම් අපි මෙතනින් නිමාව සනිටුවන් කරන්න තමයි සූදානම් වෙන්නේ. ඒත් එක්කම ඔබතුමාට බොහොමත්ම ස්තුතිවන්ත වෙනවා. අපිත් එක්ක මේ වටිනා කාලේ ඔබතුමාගේ වැය කිරීම සම්බන්ධව. හොඳයි එසේනම් අපි නැවතත් දවසකදී ඔබ හමු වන තුරු අදට ඔබෙන් සමුගෙන යන්න තමයි සූදානම් වන්නේ. නැවත වතාවක් ලැබුවා හින්දු සිංහල අලුත් අවුරුද්ද සුබ අලුත් අවුරුද්දක් වේවා කියලා ප්‍රාර්ථනා කරන ගමන්ම බලන්න ලබන අවුරුද්දේදී යම් කෙනෙකුට මේ දේ කරන්න පුළුවන්ද කියලා බලන්න අනාගතයේදී මේ රැගෙන යාම සඳහා. එහෙනම් බොහොමත් ස්තුතියි.